ආයුබෝවන් යාළුවනේ සොබාදාම YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම thumbnail එකේ කිව්වා වගේ මේ බලන්න වසන්ත කාලේ කැලණි 30ක් ලෑස්ති වෙලා මේ අපේ පන්සලේ ඉස්සරහා වැට දිගේ කැලණි 30 මල් පිපිලා තියෙන ආකාරය තමයි ওই දර්ශනය වෙන්නේ. හරිම ලස්සන දර්ශනයක් නේද? කැලණි 30ක් සාමාන්‍ය වසන්ත කාලේ තමයි යාළුවනේ පිපෙන්නේ. සාමාන්‍යයෙන් මාර්තු අන්තිම වෙනකොට වසන්ත කාලේ පටන් ගන්න හින්දා හැම කැලණි 30 ශාකයේම වසන්ත කාලේ කියන අප්‍රේල් මාසේ පුරාවට පිපිලා මැයි මාසේ වෙසක් මාසේ ඉවර වෙනකම්ම ওই මල් වර්ගවල මල් පිපෙනවා. ඒ කියන්නේ සමන් පිච්ච, ගැට පිච්ච, එතකොට කැලණි 30 වගේ මල් වර්ග වසන්ත කාලේට අනිවාර්යෙන් පිපෙනවා. තව අතරමැදත් මේ කැලණි 30 පිපෙන අවස්ථා තියෙනවා. මේ අවාරිට වගේ අර අවාරිට කොස් හැදෙනවා වගේ කැලණි 30ත් සමහර ප්‍රදේශවල මේ අවාරිට පිපෙනවා මල්. ඒ කියන්නේ දෙසැම්බර් කිට්ටු අගෝස්තු සැප්තැම්බර් වගේ වෙද්දි මල් පිපෙනවා. මේවා මල් ඕගොල්ලෝ දන්නවා හරිම ලස්සනයි. පොකුරු වශයෙන් තමයි මල් පිපෙන්නේ. ඒකින් තමයි ලස්සනට පේන්නේ මේ කැලණි 30 එහෙම ලොකු සුවඳක් විහිදවන මල් වර්ගයක් නෙමෙයි. හැබැයි මේ ඒ කියන්නේ නහයට ලං කරලා මලක් බැලුවොත් ඒකේ සුවඳ එනවා. ගානක ලස්සන පොකුරු වශයෙන් තමයි මල් පිපෙන්නේ. මේ එක පොකුරක මල් 20ක් 25ක් විතර තියෙනවා. එකින් එකට මාරුවෙන් මාරුවට මල් පිපෙනවා. මේක මේ මල් හැබැයි දවස් ගාන පාර වෙන්නේ නැහැ. එක මලක් දවස් කිහිපයක් තියෙනවා. ඉතින් තිබුණාම අර පොකුරේ තියෙන අනිත් මලුත් පිපෙනකොට එන්න පටන් ගන්නවට වැඩිය මල් ප්‍රමාණය මේ පොකුරේ විශාල වෙනවා. ඉතින් හරිම ලස්සනයි ප්‍රදේශම මේ අපේ පන්සලේ ඉස්සරහා මේ වැට දිගේ තියෙන්නේ. මේ බණ්ඩාරුවේ මේ මල් වල ලස්සන වෙයි. ඒක බලන්නකො ඉච්චර කීයක් මල් තියෙනවද කියලා. මීමැස්ස පැණිත් ගන්න ඇවිල්ලා ඔයගලන්ට පේන සමහර මීමැස්සෝ ඉන්නවා පොඩි පොඩි අර කණියාව කියන්නේ ඒ වගේ මීමැස්සෝ ඉන්නවා. ඔය පොඩි පොඩි මේවා මල් පිපිලා තියෙන හැටි තමයි පොහොට්ටු ඉඳන් ඔය වගේ නිකන් ලවුඩ් ස්පීකර් එකක් වගේ මලක් තමයි ඔය කැලණි 30 වල තියෙන්නේ. ලවුඩ් ස්පීකර් එක හෝන් එකක් වගේ ජම්බුරට යනවා. ඒකේ නිකන් ඇතුළේ පොළේ වගේ තියෙනවා. ඒකෙන් තමයි මේ වටේට ඇවිල්ලා මල් පෙති නිකන් එකට සම්බන්ධ වෙච්ච වලයාකාර පෙති වගේක් තමයි තියෙන්නේ. ওই විදිහට පුෂ්ප මංජලී පිහිටලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ කාලේ තමයි වසන්ත කාලය කියන්නේ. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ නේද? වෙන රටවල වසන්ත කාලෙදී වෙනස් දේවල්. ඉතින් අපේ රටවල මල් විශේෂයෙන් මල් පිපෙන චාකවල මල් පිපෙනවා. පළදර්ම ගස්වල මේ වෙනකොට ඔය අඹ පෙර වගේ ගොඩක් පළතුරු වර්ග ලංකාවේ තියෙනවා හැදෙනවා යාළුවනේ. ඉතින් මේක හරිම ලස්සන දර්ශනයක් ඉඳලා ඕගොල්ලන්ට බලන්න ගේන්න කල්පනා කළා. මේ කාඩි 10ක් විතර උසට විහිදලා තිනවා. අර උඩම ඕගොල්ලන්ට පේන මලුත් ඒ කැලණි 30ම තමයි. ඔක තවම මේ තාම පිපෙනවා. තව පොහොට්ටු තියෙනවා. ඔය ඔක්කොම අන්තිමට එකට පිපිලා මේ ඔය ඔක පිරෙනවා අතු. මේ කොළ ගාන්ටම වගේ මල් එනවා. හරිම ලස්සනයි. ඉතින් තාම පිපිගෙන එන්නේ සිංහල අවුරුදු දවස් වෙනකොට සම්පූර්ණයෙන්ම පිපෙයි. ඉතින් මේ වගේ තමයි කැලණි 30 ඔයගොල්ලෝ අඳුරන. හැබැයි යාළුවනේ මේ මම අරට හැමදාම වීඩියෝ වල කියන එකක් තමයි මේ අපේ ප්‍රදේශය කියන්නේ කැලණි 30. ඉතින් ඔය ප්‍රදේශවල මොකක් කියනවද දන්නේ නැහැ. එහෙම වෙනත් නම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔය කැලණි 30 නෙමෙයි වෙන જાතියක් කියලා එහෙම කියන්න එපා. මොකද අපේ ප්‍රදේශයේ මේවට අනිවාර්යෙන් කියන්නේ කැලණි 30 කියලා. මම ඒක දන්නේ නිසා කියන්නේ. ඉතින් කැලණි 30 නැතුව වෙන නම් කියන ප්‍රදේශවල ආයත් ඇති. ප්‍රදේශවල ඔය ශාක්‍ය පැතිරලා ගිහලා ඇති. ඒ අය කියන නමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා මම ඔයගලන්ට කියනවා. ඒක අපිටත් ඒ නම් දැනගන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රදේශය කියන්නේ කැලණි 30 කියලා. ඔය විදිහට තමයි මල් පිළිතලා තියෙන්නේ. හොඳයි යාළුවනේ. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ මේක බැලුවට බොහොම ස්තුතියි. අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ලස්සන දර්ශනයක් ඉඳලා ආයෙත් දවසක හොඳ වීඩියෝවක් අරන් ඉන්නම්.